ඉතින් අපි මුලින්ම Python වල තියෙන condition ගැන ඉගෙන ගමු. මොනවද? ඒ කියන්නේ කොන්දේසි ගැන ඉගෙන ගමු. හරිද? ඉතින් condition එකක් Python වලදී දාන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ if කියන keyword එක. හරිද? මේක දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි මෙතනින් සඳහන් කරනවා මේකේ අපිට අවශ්‍ය කරන කොන්දේසිය මොකක්ද කියන එක. උදාහරණයක් විදිහට මම දැන් මෙතෙන් දානවා 5 විශාලයි 3 කියලා දානවා. හරිද? ඊට පස්සේ මම මෙතනින් කෝලන් එකක් දාලා ඉවර වෙලා මේ condition එක ඇතුළට යනවා. එතකොට මේ alignment එක යටතේ තමයි තියෙන්නේ. තේරෙනවද කියන එක කියන්නේ මේ if condition එක ඇතුළේ තමයි දැන් අපි ඉන්නේ. ඊට පස්සේ මේක ඇතුළේ මම type කරනවා print 5 is greater than 3. මෙහෙම මම type කරනවා. හරිද? ඊට පස්සේ මේක මම run කරොත් මේක මම මේ විදිහට run කරොත් ඔයාලට බලා ගන්න බලන්න 5 is greater than 3 කියන එක output වෙලා තියෙනවා. මෙතනදී මොකක්ද උනේ? මේ if කියන එකෙන් හඳුන්වන්නේ දැන් අපි condition එකක් තමයි ඇතුළත් කරන්න කියන එක. ඊට පස්සේ මේ if කියන keyword එකට එහා පැත්තෙන් මම 5 ඒ කියන්නේ 5 විශාලයි 3 කියලා ඇතුළත් කරලා තිනවා. මෙන්න මේක තමයි ඇතේ කොන්දේසි බවට පත් වෙන්නේ. හරිද? ඊට පස්සේ colon එකක් දාලා මේ condition එක ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මේක මේ condition එක ඇතුළට යන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි. තේරෙනවද මේ කියන එක? කියන්නේ 5 කියන එක 3ට වඩා විශාලයි කියන මේ කොන්දේසිය දැන් සත්‍යයි. ඒක සත්‍ය නිසා මේ බ්ලොක් එක ඇතුළට යනවා. ඇතුළට ගිහපුවාම තියෙන්නේ මොකද්ද? print කියන print යටතේ දාලා දෙනවා 5 is greater than 3 කියලා. ඒ කියන්නේ ප්‍රතිදානය කරන්නලු 5 is greater than 3 කියන එක. ඊට පස්සේ මේක ප්‍රතිදානය වෙනවා. ඔන්න අපිට මේ වැඩි එක බලා ගන්න පුළුවන්. හැබැයි හිතන්න හදිසියවත් මම මෙන්න මේක මෙන්න මේ විදිහට දැම්ම කියලා 5 කුඩායි 3යි කියලා. එතකොට ඔයාලට තේරෙනවා 5 කියන එක ඇත්තටම 3ට වඩා කුඩා නැහැ. ඒ කියන්නේ මේ කොන්දේසිය දැන් සත්‍ය නැහැ. මේක අසත්‍යයි. අන්න එහෙම අසත්‍ය වුණොත් මෙන්න මේ කන්ඩිෂන් එක යටතේ මේ බ්ලොක් එක ඇතුළට යන්නේ නැහැ. තේරෙනවද මේ කියන එක? මේ කන්ඩිෂන් එක ඇතුළට යන්නේ නැහැ. ඇයි ඇතුළට යන්නේ නැත්තේ? මොකද මේ කොන්දේසිය සත්‍ය නැහැ. මේක අසත්‍යයි. දැන් අපි මේක රන් කරලා බලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට කිසිම දෙයක් ප්‍රතිදානය වෙලා නැහැ. ඒ කියන්නේ මේ 5 is greater than 3 කියන එක ප්‍රතිදානය වෙලා තියෙනවද? ඒක ප්‍රතිදානය වෙලා නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ කන්ඩිෂන් එක. එහෙම නැත්නම් මේ කොන්දේසිය මේ වෙලාවේ අසත්‍ය මට්ටමේ තමයි තියෙන්නේ. හරි. දැන් මේක ඔයාලට තේරෙනවනේ. අපි මීට වඩා වෙනස් එක්සාම්පල් එකක් දැන් අරගෙන බලමු. මම a කියලා variable එකක් ගන්නවා. a කියලා variable එකක් අරගෙන මම මෙතනදී input එකක් ගන්නවා user එකෙන්. හරිද? මම user එක කියනවා enter your first number කියලා කියනවා. enter your first number කියලා කියනවා. හරිද? එතකොට දැන් මම මේ number එකක්නේ ආදානය කරගන්නේ. එතකොට ඔයාලා දන්නවා අපි මේ විදිහට input එක යටතේ නම් මේ user එකෙන් ආදානයක් ගත්තාම ඒ ආදානය catch කරගන්නේ මෙන්න මේ input function එකෙන් ඒ ආදානය catch කරගන්නේ string එකක් විදියට. එතකොට ඒකෙන් මට ගණනය කිරීම කටයුතු කරන්න බැරි නිසා අපි මේ ආදානය කරගන්න එක දානවා int එක ඇතුළට. int කියන function එක ඇතුළට දාගන්නවා. එතකොට මොකද වෙන්නේ? input එකෙන් user එකෙන් ආදානය කරගන්න දත්තය එයා string එකක් විදිහට ගන්නවා. ඒ දත්ත value එක int එක ඇතුලේ තියෙන නිසා ඒක integer එකක් බවට convert කරනවා. ඒ convert කරන value එක අපි මේ a කියන variable එකට assign වෙනවා. හරි. ඒ වැඩේ තේරෙනවනේ. ඊට පස්සේ b කියලා variable එකක් අරගෙන මම ඒකත් int එක ඇතුලේ input කියලා අරගෙන අපි එතනට දාමු enter your second number කියලා දාමු. enter your second number කියලා මම දානවා. හරිද? ඔන්න දැන් මේ විදිහට මම a සහ b කියන variables දෙකට user එකෙන් number දෙකක් ආදානය කරගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ මම condition එකක් ගන්නවා. මම මෙතනදී කරන්න යන්නේ a කියන user ආදානය කරන value එක b කියන user ආදානය කරන value එකට වඩා විශාලයි නම් මම කියනවා ප්‍රතිදානය කරන්න කියලා a ධන b කියලා. ඒ කියන්නේ a වල value එක b වල value එකට එකතු කරලා එන අබේ ප්‍රතිදානය කරන්න කියලා මම කියනවා. ඊට පස්සේ මම ආපහු කියනවා a කියන user ආදානය කරපු value එක b කියන user ආදානය කරපු value එකට වඩා කුඩායි නම් ඒකෙන් b අඩු කරලා එන අගය ප්‍රතිදානය කරන්න කියලා කියනවා. හරිද? මේක කරන්නේ කොහොමද? ඔන්න if කියලා condition එකක් අපි ගන්නවා. ඊට පස්සේ if කියන එක යටතේ මම කොන්දේසිය දෙන්න ඕනේ. ඒතර කොන්දේසිය විදිහට මම දෙනවා a විශාලයි b කියලා මම දෙනවා. ඊට පස්සේ colon එකක් දාලා මේ condition එක ඇතුළට යනවා. හරිද? ඇතුළට ගිහිල්ලා මම type කරනවා print a ධන b කියලා මම type කරනවා. දැන් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? if කියන condition එක දාලා දෙනවා a විශාලයි b. a විශාලයි b කියන කොන්දේසිය සත්‍ය වෙනවා නම් මෙන්න මේ බ්ලොක් එක ඇතුළට යනවා. ඒ කියන්නේ මෙන්න මේක මේ execute වෙනවා. එතකොට a කියන value එක b කියන value එකට එකතු වෙලා ඒක ප්‍රතිදානය වෙනවා. හරිද? ඊට පස්සේ මම කරන්න යන්නේ තව condition එකක් දෙනවා. එහෙම නැති වුණොත් කියන එක. ඒ කියන්නේ a දැන් මෙතනදී දීලා තියෙන්නේ a විශාලයි b කියලානේ. මම ඊළඟට දෙන්න යන්නේ a b වලට වඩා කුඩා වුණොත් මොකද කරන්න කියලා. හරිද?
ඒ B වලට වඩා කුඩා වුණොත් මොකද කරන්න කියන එක තමයි ඊට පස්සේ දෙන්නේ යන්නේ. ඒතර ඒකට මට කරන්න පුළුවන් මෙන්න මේ දේ. else කියලා ටයිප් කරලා කෝලන් එක දාන්න. හැබැයි ඔයා මේ else කියන ටයිප් කරන්න ඕන මේ alignment එකේ නෙමෙයි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ alignment එකේ ටයිප් කරලා හරියන්නේ නැහැ. මෙන්න මේකේ ඔයා else කියලා ටයිප් කරලා හරියන්නේ නැහැ මෙන්න මේ විදිහට. හරිද? ඒකට හේතුව තමයි මෙන්න මේ alignment එක ඇතුලේ තියෙන කොටස වැඩ කරන්නේ මේ කොන්දේසිය සත්‍ය වුණාමනේ. මේ කොන්දේසිය සත්‍ය වුණාම මේක ඇතුලට ගිහිල්ලා මෙතන මේ යටතේ තියෙන ටික වැඩ කරනවා. නමුත් මෙතනදී අපි කරන්නේ මේ කොන්දේසියෙන් පිටතට ගිහිල්ලා තමයි අපි else කියන එක දෙන්න ඕනේ. ඒ නිසා ඔයා මෙන්න මේ alignment එක යටතේ කියන්නේ if එක යටතේ තමයි මේක type කරන්න ඕනේ. ඊට පස්සේ else කියලා දාලා colon එකක් දාලා අපි else කියන එක ඇතුලට යනවා. හරිද? else කියන එක ඇතුලට ගිහිල්ලා මම මෙතනදී print a ඍණ b කියලා මම මේ විදිහට type කරගන්නවා. දැන් මේකේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. a කියන value එක b කියන value එකට වඩා විශාල වුණොත් මේ කොන්දේසිය සත්‍ය වෙන නිසා මේක ඇතුළට ගිහිල්ලා a දන b එකතු වෙලා ඒක ප්‍රතිදානය වෙනවා. එතකොට මෙන්න මේ කොටසට යන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක. හරිද? ඇයි මේ කොටසට යන්නේ නැත්තේ? මොකද මෙතනින්ම මේ කන්ඩිෂන් එක සත්‍ය වෙලානේ. එතකොට ඒක කෙලින්ම මේක ඇතුළට යනවා මිසක් ආයේ මෙහෙ යන්නේ නැහැ මේ else print එක එහෙ යන්නේ නැහැ. හරිද? හැබැයි හදිස්සියෙවත් a කියන value එක b කියන value එකට වඩා විශාල නැත්තම්. ඒතර else කියන එකෙන් අදහස් වෙන අන්න ඒක. හරිද? මෙතන දීපු කොන්දේසිය සත්‍ය නැත්තම් අසත්‍යයි. එහෙම නැත්නම් කියනවා a විශාලයි b නැත්තම්. a විශාලයි b නොවේ නම් කියන අදහස තමයි else කියන එකේ තියෙන්නේ. තේරෙනවද මං කියන එක? a විශාලයි b නම් මේක ඇතුළට ගිහිල්ලා print a දන b. a විශාලයි d නොවේ නම් අන්න else ඒක ඇතුළට යනවා print a ඍණ b. අන්න ප්‍රතිදානය වෙනවා a ඍණ b කියන එක. හරිද? right. දැන් අපි මෙහා රන් කරලා බලමු මොකක්ද වෙන්නේ කියන එක. දැන් ඔන්න enter your first number කියනවා මම මුලින්ම 10 කියන value එක දෙනවා. ඊට පස්සේ enter your second number එකට මම 6 කියන එක දෙනවා. එතකොට මොකක්ද ඇත්තටම වෙන්න ඕනේ? a වලට assign වෙන්නේ 10, b වලට assign වෙන්නේ 6. 10 විශාලයි 6. හරිනේ. condition එක සත්‍යයි. එහෙනම් මෙහි යන්නේ නැහැ. කෙලින්ම මේක ඇතුළට ගිහිල්ලා a ධන b එක කියලා 16 කියන value එක ප්‍රතිදානය වෙන්න ඕනේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති 16 කියන value එක ප්‍රතිදානය වෙලා තියෙනවා. ඊළඟට මේ ඊට වඩා ටිකක් වෙනස් ආදාන දෙකක් දෙමු. උදාහරණයක් විතර මම මෙතන දෙනවා එකකට 15 කියලා දීලා second number එකට මම 20 කියලා දෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? A වලට 15 assign වෙනවා, B වලට 20 assign වෙනවා. හරිද? ඊට පස්සේ 15 විශාලද බලන 20ට වඩා. නෑනේ. ඒක අසත්‍යයි. 15 විශාල 20 නොවේ. ඉන්න වෙන්නේ නොවේ නිසා අන්න else කියන එක යටතට යනවා. මේ කොටස රන් වෙන්නේ නෑ. අන්න else කොටසට ගිහිල්ලා ඒක ඇතුළට යනවා. අන්න print a රන b වෙනවා. එතකොට a ගෙන් b අඩු වෙලා ප්‍රතිදානය වෙනවා. ඒතර a ගෙන් b අඩු නම් දැන් කීයද දෙන්න ඕනේ? ඍණ 5ක් තමයි එන්න ඕනේ නේද? ඍණ 5ක් තමයි එන්න ඕනේ. අපි ඒක රන් කරලා බලුවොත් ඔයාලට ඍණ 5 කියන value එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි දැන් ඔයාලට if else කියන එක තේරෙනවානේ. ඊළඟට අපි තව condition එකක් පාවිච්චි කරමු මෙතනදී. හරිද? හදිසියත් ඔයා හිතන්නකෝ. දැන් a සමානයි ලියනොත් එහෙම. කියන්නේ use ආදානය කරන values දෙකම සමානමත් මොකද කරන්නේ? එතකොට අපි මෙතනදී කිසිම දෙයක් කරන්න දාලා නැහැ නේ. මොකද අපි දාලා තියෙන්නේ හරි. a b ට වඩා විශාල වුණොත් අපි කියනවා a ධන b එකතු කරලා ප්‍රතිදානය කරන්න කියන මෙතනදී අපි කියලා තියෙනවා. එහෙම නැත්තම් කියන එකේ අදහස එක්කෝයි සමානයි b එක්කෝයි කුඩායි b කියන එක නේ. දැන් උදාහරණයක් විදිහට මම එක්ක කරලා පෙන්නන්නම්. රන් කරලා මම මේකට 10 කියලා දීලා ඊළඟ එකටත් අපි 10 කියලා දුන්නා. එතනදී බිඳුවක් කියලා නෙන්නේ. ඒ කියන්නේ එතන සරල අදහස තමයි මුලින් පළවෙනි කන්ඩිෂන් එක යටතේ කියන්නේ මොකද්ද? a විශාලයිද b කියලා බලන්න. ඒතර දැන් 10 10 කියන්නේ සමාන values දුන්නොත් a b ට වඩා විශාල නෑනේ. ඒතර සමාන values දුන්නොත් a b ට වඩා විශාල නොවේ. එහෙම නාරම් වෙන්නේ මොකද්ද? else කියන එක යටතේ කියන එක තමයි රම් වෙන්නේ. තේරෙනවද මං කියන එක? එතකොට හදිස්සියව a වලටයි b වලටයි දෙන අගයන් වලින් b කුඩා වුණොත් මොකද වෙන්නේ? sorry b විශාල වුණොත් මොකද වෙන්නේ? එතකොටත් මේ කන්ඩිෂන් එක සත්‍ය නොවේ. එහෙනම් ඔන්න else යටතේ තියෙන එක වැඩ කරනවා. එහෙනම් සමාන වුණත් else යටතේ තියෙන එක වැඩ කරනවා. කුඩා වුණත් else යටතේ තියෙන එක වැඩ කරනවා. තේරෙනවද මං කියන එක? හරි. දැන් මම කරන්න යන්නේ සමාන වුණොත් මම කියනවා a සමානයි b කියන ප්‍රතිදානය කරන්න කියලා. හරිද? කුඩා වුණොත් ඒ කියන්නේ a විශාලයි b වුණොත් a ධන b එකතු කරලා ප්‍රතිදානය කරන්න කියනවා. a සමානයි b වුණොත් a සමානයි b කියලා ප්‍රතිදානය කරන්න කියනවා. ඒ වගේම a කුඩායි b වුණොත් මම කියනවා a ගෙන් b අඩු කරලා ප්‍රතිදානය කරන්න කියලා. හරිද? එතකොට මට මේ වැඩේ කරන්න බෑ. මම මේ කොටස මේ විදිහට අයින් කරගන්නා. මේ කොටස මේ විදිහට අයින් කරගෙන මම මෙතෙන්ට දානවා else if කියලා දානවා. හරිද? මෙහෙම දාලා
A සමානයි B කියලා දැම්ම කියලා ගන්නලු. දැන් සාමාන්‍යයෙන් Python වල නම් මෙහෙම දාන්නේ නැහැ. හරිද? කියන්නේ else if කියලා දාන්නේ නැහැ. Python වල දාන්නේ ඒකට elif කියන එක තමයි අදහස් වෙන්නේ. හරිද? elif කියන කීවර්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ else if කියලා දාන්නේ නැහැ. හරිද? එතන මේ elif එකෙන් අදහස් වෙන්නේ මෙහෙම උනේ නැත්තම් මේ කන්ඩිෂන් එක චෙක් කරන්න කියන එක. තේරෙනවද මම කියන එක? කියන්නේ මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් මේක ඇතුලේ තියෙන එක වැඩ කරන්නේ නැහැ. ඒක හරි. හැබැයි මේ කන්ඩිෂන් එක අසත්‍ය වුණොත් ඔයා මේ කන්ඩිෂන් එක චෙක් කරලා බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන කන්ඩිෂන් එක තමයි A සමානයි V කියලා දානවා. දාලා කෝලන් එකක් මේ විදිහට දාන්න. හරිද? so ඒ සමානයි B දාන්න බෑ අපිට චෙක් කරනවා නම් ඒ සමානයි V කියලා දාන්න ඕනේ. ඒ කියන්නේ equal marks දෙකක් දාන්න ඕනේ. හරිද? මොකද A සමානයි B කියලා කියන්නේ මොකද්ද? බලන්නකෝ A සමානයි B කියලා කියන්නේ A ට B ගේ වැලියු එක assign කරන්න කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. හරිද? හැබැයි සමාන ලකුණු දෙකක් බෑනවා කියලා කියන්නේ A සමානද B වෙනට කියන එක චෙක් කරලා බලන්න තමයි එතෙන්දී දාන්නේ. හරිද? ඒ සමානයි D කියලා එකක් දාන්න එපා. සමාන ලකුණු දෙකක් දාන්න. ඒකෙන් තමයි A ලියට සමාන වෙනවද කියන එක චෙක් කරන්නේ. මොකද සමාන ලකුණු එකපාරක් දැම්මොත් ඒකෙන් අදහස් වෙන්නේ A B ට A ගේ වැලියු. කියන්නේ A ට B ගේ වැලියු එක assign කරනවා කියන එක තමයි ඒකෙන් අර්ථයක් වන්නේ. සමාන ලකුණු දෙකක් දැම්මොත් A B ට සමානද කියන එක තමයි අර්ථ දක්වන්නේ. හරි එතකොට පළවෙනි ඊට පස්සේ මම මේකේ print කරනවා අපි A සමානයි B කියලා. හරි නිකන් හැමදාම හරිද? ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. එතකොට දැන් මෙතනදී මොකද වෙන්නේ? A J විශාලයි D නම් මේ කොන්දේසිය සත්‍ය නම් මේක වැඩ කරනවා. මේ කොන්දේසිය අසත්‍යයි නම් ඔයා මෙන්න මේක යටතේ තියෙන කොන්දේසිය චෙක් කරලා බලන්න කියලා කියනවා. එයා ඒක චෙක් කරලා බලනවා. ඒක සත්‍යයි නම් මේක වැඩ කරනවා. මේකත් අසත්‍යයි නම් මේකත් අසත්‍යයි නම් මෙන්න මේක චෙක් කරලා බලන්න කියලා තව එකක් දෙනවා. else කියලා දෙනවා. ඒකට දෙනවා print A - B කියලා නම් දෙනවා. හරිද? දැන් වෙලා තියෙන සීන් එක බලන්නකෝ. නේ. A B ට වඩා විශාලයි නම් මේක වැඩ කරන්න. එහෙම නැත්තම් ඒ කොන්දේසිය අසත්‍යයි නම් ඔයා මේ කොන්දේසිය චෙක් කරලා බලන්න. ඒ සමානද B ට? සමානයි නම් මේක වැඩ කරන්න. එහෙමත් නැත්තම් මේකත් අසත්‍යයි මේකත් අසත්‍යයි නම් ඔයා මේක යටතේ තියෙන එක ක්‍රියාත්මක කරන්න. අන්න ඒ වලින් B අඩු කරා. හරිද? උන් මේ විතර කන්නේ මේක වැඩ කරන්නේ. ඉතින් මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න පළවෙනියට මම 10 දෙනවා. ඊළඟට මම 6 වුණා. අන්න 16 කියලා ප්‍රතිදානය වෙනවා. ඊට පස්සේ අපි අතවතාවක් වන් කරමු සමාන වැලිස් දෙකක් කිලෝ 10 දෙනවා. 10 දෙනවා. අන්න A සමානයි B කියන එක ප්‍රතිදානය වෙලා තියෙනවා. ඊළඟට ආය රන් කරනවා A වලට දෙනවා මම 45 කියන එක B වලට නම් දෙනවා 68 කියන එක මම ඍණ 20 ගුණයි කියලා ප්‍රතිදානය වෙලා තියෙනවා. හරිද? right. කියන්නේ ඔන්න ඔය විදිහට එහෙනම් අපිට මේකේ වැලියුස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි Python වල කන්ඩිෂන් නැත්තම් කොන්දේසිත් එක්ක බලදමු කරන්නේ.